ඔයා දැනටමත් පදිංචි වෙලා ඉන්න ගෙදර පරණ නිවස ඔයාට අලුත් වැඩියා කරගන්න. එහෙමත් නැත්නම් නවීන පන්නයට මේක වෙනස් කරගන්න ඔයා මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මේ වෙනස් කිරීම කරන්න ඔයාට කොච්චර කොස්ට් එකක් යනවද? කොච්චර වියදමක් ඔයාට දරන්න සිද්ධ වෙනවද? මේ මම කියපු දේ ගැන ඔයාට අදහසක් තියෙනවද? මේ වගේ රෙනෝවේෂන් එකක් කරන්න ඔයා සැලසුම් කරනකොට ඒක කරන්නේ කොහොමද කියලා ඔයාට අයිඩියා එකක් තියෙනවද? මුලින්ම ඔයා මොකද්ද කරන්න ඕනේ? අධීර වශයෙන් ඔයා කරගෙන යන්න ඕනේ වැඩ ටික මොනවද? මෙන්න මේ දේවල් ගැන ගොඩක් අයට අදහසක් නැහැ. ඒ කියන්නේ රෙනෝවේෂන් එකක්, රීෆර්බිෂ්මන්ට් එකක්. එහෙමත් නැත්නම් පැරණි නිවස අලුත් විදියට වෙනස් කිරීමේ කටයුත්ත කරන විදිහ ගැන හරි අදහසක් ගොඩක් අයට නැහැ. හරි. අද අපි කතා කරමු පැරණි නිවස අලුත් කරනවා නම් ඔයාගේ දැනට පදිංචි වෙලා ඉන්න ගෙදර තනි තට්ටුවේ ගයක් තට්ටු දෙකට හදන්න සැලසුමක් තියනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැනට තියෙන තනි තට්ටුවේ හරි තට්ටු දෙකේ හරි ගෙදර ඔයාට නවීන පන්නයට වෙනස් කරගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ටෙන්ෂන් එකක් වෙන්න පුළුවන්. කාමරයක් සාලයෙන් කොටසක් ලොකු කරගෙන එහෙමත් නැත්නම් කුස්සිය තව ටිකක් ලොකු කරගෙන මෙන්න මේ වගේ වෙනස්කම් කීපයක් ඔයාට කරගන්න උවමනා වෙන්න පුළුවන්. හරි එහෙමනම් අද අපි බලමු ඔයාගේ පරණ ගෙදර වෙනස් කරනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ මොනවද? අදිරෙන් අදිර ඒක ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා සාර්ථක ඔයා කරන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඔයාගේ පැරණි නිවස නවීන පන්නයට අලුත් කරන්න හරි ගේ ලොකු කරන්න හරි කොටසක් කඩලා තව කෑල්ලක් එකතු කරන්න හරි මොනවා හරි දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි ඉංජිනේර කෙනෙක් එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ව එහෙමත් නැත්නම් ඉදිකිරීම් ආයතනයක් පළපුරුද්ද තියෙන ඉදිකිරීම් ආයතනයක් හෝ කොන්ට්‍රැක්ටර් කෙනෙක් සම්බන්ධ කරගෙන මේ නිවස පරීක්ෂා කිරීමේ කටයුත්ත තමයි අංක 1ට කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාගේ මේ රෙනෝවේෂන් එක කරන්න මේ පැරණි නිවසට හැකියාවක් තියෙනවද? මම කියන්නේ ඔයා ගැන නෙමෙයි. ඔයා ළඟ මුදල් අතේ තියෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන පතන විදිහට මේ රෙනෝවේෂන් එක කරන්න මේ නිවසට හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ පරණ බිත්ති අලුත් විදියට වෙනස් කරනකොට කැඩෙන්නේ නැතුව පරිස්සම් කරගන්න පුළුවන්ද? නැත්නම් උඩ තට්ටුවක් හදනකොට පරණ ස්ට්‍රක්චර් එකට මේක ලෝඩ් එක බෙයා කරගන්න පුළුවන්ද? නැත්නම් ජනෙල් දොරවල් වෙනස් කරනකොට සම්පූර්ණ බිත්ති කඩන් වැටෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ආකිටෙක්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ව නිවසට ගෙන්නලා පරීක්ෂා කිරීමකින් පස්සේ තමයි ඔයාගේ රෙනෝවේෂන් එක සාර්ථකව කරන්න පුළුවන්ද මේකට දල වශයෙන් ආසන්න වශයෙන් කොච්චර වියදමක් දරන්න වෙයිද කියන එක ඔයා අදහස ගන්න ඕනේ. හරි. දැන් ඔයා පළවෙනි අදියර විදිහට නිවස පරීක්ෂා කිරීමේ කටයුත්ත සිද්ධ කරා. පරීක්ෂා කිරීමෙන් පස්සේ ඔයාට අදහසක් ඔයා දැනගත්තා මේ රෙනෝවේෂන් එක කරන්න පුළුවන්ද? ඒ කරනවා නම් කොහොමද මේක කරන්නේ? ඒ වගේම මේකට කොච්චර විතර වියදමක් යනවද? මේ කාරණා ටික දැන් ඔයා දැනගත්තා. දැන් මේ මම පැහැදිලි කරපු විදිහට මේ කටයුත්ත ඔයා කරනකොට මෙතෙන්දි මට ඔයාට කියන විශේෂ දෙයක් තියෙනවා. මේ කටයුත්ත සඳහා ප්‍රොෆෙෂනල් සර්විස් එකක් ගන්න පුළුවන් නම් ඔයාගේ අවශ්‍යතාවය ඉතාමත් සාර්ථකව කරගැනීමේ හැකියාව ඉහළ මට්ටමකට අරන් එන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට හරි බාස් කෙනෙක්ට හරි මේක කරන්න බෑ කියන එක නෙමෙයි. හැබැයි මේකට ප්‍රොෆෙෂනල් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා නම් ඔයාගේ කාර්යය, ඔයාගේ කටයුත්ත සාර්ථක කරගැනීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ කියන්නේ chartered architect කෙනෙක්, chartered engineer කෙනෙක්, ඒ වගේම reputed construction firm එකක්, company එකක් involve වුණොත් මේ වගේ වැඩක් ඉතාමත් සාර්ථකව කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා ඔයා සැලකිලිමත් වෙන්න මේ වගේ රෙනෝවේෂන් එකකට ඔයාගේ වෙනස් කරන වගේ කටයුත්තකට ඒ ගැන දැනුම තියෙන, ඒ සම්බන්ධව පළපුරුද්දක් තියෙන, ඒ සම්බන්ධව ක්වොලිෆිකේෂන් එකක් තියෙන අයවලුන් සම්බන්ධ කරගෙන මේක ප්‍රොසෙස් කරන්න. මොකද මම මේ දේ ගැන මතක් කරේ ඔයාගේ නිවස පරීක්ෂා කරන්න ආවේ ආකිටෙක්ට් කෙනෙක් නම්, එහෙමත් නැත්නම් කොන්ට්‍රැක්ටර් කෙනෙක් නම්, කම්පැනි එකක් නම් එතනදී ඔයා තහවුරු කරගන්න ඕනේ මේකට ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවද නැද්ද කියන එක ගැනත් ඔයා විමසා බැලිය යුතුයි. ඔයා දැනගත යුතුයි. කෙලින්ම මේකට ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක් එක්ක නම් කිසි ගැටලුවක් නැහැ. එතකොට එයා ඔයාව මුලින් ඉඳන් අගටම ගයිඩ් කරනවා. හදිසියවත් ඔයා හයර් කරේ ආකිටෙක්ට් කෙනෙක් නම්, එහෙමත් නැත්නම් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් නම්, ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක් නම් ඔයා හරියටම දැනගන්න ඕනේ ස්ට්‍රක්චරල් ඉංජිනේර්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවද නැද්ද කියන එක. මම ඒක මෙහෙම තවදුරටත් පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට ඔයාගේ නිවස තනි තට්ටුවේ ගයක් කියලා හිතමුකෝ. කාමර තුනක තනි තට්ටුවේ ගයක්. මේ තනි තට්ටුවේ ගෙදර බිත්ති කඩන්නේ, දොර ජනෙල් කඩන්නේ නැතුව සාමාන්‍ය විදිහේ වහලේ පුංචි වෙනසක් කරලා, එහෙමත් නැත්නම්
තීන් තාලේප කරලා ටයිල් අලුතෙන් අල්ලලා බාත්රූම් ෆිටින්ග්ස් අලුතෙන් අල්ලලා වගේ වැඩක් නම් ඔයාට ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ උදව්ව නැතුව කරන්න හැකියාව තියෙනවා. ආකිටෙක්ට් කෙනෙක් එක්ක හරි සම්බන්ධ වෙලා කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙහෙම හිතන්නකෝ. ඔයාගේ නිවසේ සමහර බිත්ති කඩලා ඔයාට වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔයාගේ තනි තට්ටුව තට්ටු දෙකක් බවට පරිවර්තනය කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔන්න ඔය වගේ වෙලාවක අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර්ගේ ඉන්වෝල්ව්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. දැන් මම මීට දවස් කීපයකට කලින් දාපු වීඩියෝ එකක් තිබුණා ඔය ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ග්ස් වල තියෙන වැදගත්කම ගැන. හැබැයි ගොඩක් අයට තාමත් පැහැදිලි නැහැ ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් ඇයි අපිට ඕනේ. ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එක ඕනේ කියන එක. මම ඒකට පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ඕනම ගොඩනැගිල්ලක ශක්තිමත් භාවය කියන්නේ හයිය කඩන් වැටෙන්නේ නැතුව මේක තියෙන්න පුළුවන් විදිහ. එහෙමත් නැත්නම් කොච්චරකල් මේ ස්ට්‍රක්චර් එක ශක්තිමත්ව තියෙනවද කියන වගේ දේවල්. මෙන්න මේ ශක්තිමත් භාවය මේකේ ස්ට්‍රෙන්ත් එක රඳාපවතින්නේ ඔය ස්ට්‍රක්චරල් ඩ්‍රොයින්ග්ස් ස්ට්‍රක්චරල් ඩීටේල්ස් මත. අපි උදාහරණයක් විදිහට ගමු තට්ටු දෙකකයක් ඔයා හදන්න කියලා. තට්ටු දෙකේ ගෙදරක ඔයාලා හැමෝම දන්නවා බේස් වලවල් හාරලා කොන්ක්‍රීට් බේස් දාලා තමයි කොලම් කණු අපි උඩට අරන් ජෙනරල් කන්ට්‍රැක්ටර් කෙනෙක්ට හරි බාස් කෙනෙක්ට හරි ආකිටෙක්ට් කෙනෙක්ට හරි කියන්න තේරෙන්නේ නැහැ මේ බේස් එක. එහෙමත් නැත්නම් කොලම් බේස් එක අඩි 3 දානවද අඩි 4 ලොකුවට දානවද කියන කාරණාව. එහෙමත් නැත්නම් තනි බේස් වලවල් විදිහට ගෙනියන්න නැතුව ස්ට්‍රිප් ටයිප් ෆවුන්ඩේෂන් එකක් දානවද? එහෙමත් නැත්නම් රාෆ්ට් එකක් දානවද? ඒ කියන්නේ අත්තිවාරම් මොන විදියටද මේකේ දාන්නේ? ඒ දේවල් ඇත්තටම තේරෙන්නේ ස්ට්‍රක්චරල් චාර්ටර්ඩ් ඉංජිනේර් කෙනෙක්ට තමයි මේ දේවල් හරියටම තේරෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ කොලම් බේස් එකේ සයිස් එක 4x4 තිබුණට ඒකට දාන කොන්ක්‍රීට් එකේ ස්ට්‍රෙන්ත් එක මොන විදිහටද තියෙන්න ඕනේ? ග්‍රේඩ් 25ද ග්‍රේඩ් 30 දාන්න ඕනේද? එතනින් පස්සේ කොලම් බේස් එකට පාවිච්චි කරන කම්බි වල ඩයමීටර් එක, කම්බි වල සයිස් එක මොකද්ද? කම්බි නෙට් එක එලනකොට ඒකේ කොටු මොන වගේ ස්පේස් එකකින්ද අපි තියන්නේ? එතකොට කොලම් එකට දාන්න ඕනේ කම්බි මිලි 12ද මිලි 16ද මිලි 20ද කියන එක ගැන තීරණය කරන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනේර්. මෙන්න මේ නිසා නිවසේ ශක්තිමත් භාවය ව්‍යුහේ ශක්තිමත් භාවය රඳා පවතින්න තමයි අපි ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් අපි යෝජනා කරන්නේ. හරි. දැන් මේ විදිහට ඔයාගේ රෙනොවේෂන් එකටත් ස්ට්‍රක්චරල් ඉංජිනේර් කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක එයා කියනවා මේ බිත්තිය කඩලා එහා පැත්තට ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ස්ටිෆ්නර් කොලම්ස් දෙකක් මේකට දාන්න ඕනේ. එමත් නැත්නම් උඩට ස්ලැබ් එක දානවා නම් කොලම්ස් ටික වෙනමම ඩිසයින් කරන්න ඕනේ. ලෝඩ් කැල්කියුලේෂන්ස් කරලා සොයිල් එක චෙක් කරලා වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් මේ විදිහට ඔයා එයාගෙන් අදහසක් ගත්තම ඒ ඉංජිනේරගෙන් අයිඩියා එකක් ගත්තම අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මොකක්ද අපේ ඊළඟ ස්ටෙප් එක? වැදගත්ම දේ තමයි රෆ්ලි මේකට කොච්චරක් යනවද? කොස්ට් එක කීයක් යනවද කියන එක තවත් තීව්‍ර කර ගැනීම. තහවුරු කර ගැනීම. අපි මුලින් දාලා අදහසක් ගත්තා ආකිටෙක්ට් එක්ක නැත්නම් කන්ට්‍රැක්ටර් එක්ක කතා කරලා. ඊට පස්සේ ස්ට්‍රක්චරල් ඉංජිනේරගේ ඉන්වෝල්ව්මන්ට් එක ආවා. එතකොට එයා කියනවා මේකේ කොලම් ෆූටින්ග්ස් මේ විදිහට දාන්න ඕනේ, මේකේ ස්ලැබ් එක මේ විදිහට ඩිසයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාගේ අදහසක් ගත්තට පස්සේ ඔයාගේ බජට් එක තව ටිකක් තහවුරු වෙනවා. ඉස්සෙල්ලා දැනන් හිටියේ 80ක් වගේ. දැන් ඔයාට 90ත් 95ත් අතර වගේ රේන්ජ් එකකට ඔයාට කැල්කියුලේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයා 100ට 90ක් 95ක් මේ ගෙදරට බජට් එක දැනගෙන ඔයාට පුළුවන් ඉදිකිරීමට ඔයාගේ රෙනොවේෂන් එකට සම්පූර්ණයෙන්ම අත ගන්න. එතනින් පස්සේ ඔයාට පුළුවන් ඩිසයින් එක පටන් අරගෙන ආකිටෙක්ට්ස්ලට ඉංජිනේර්ස්ලට ඒකට යන ඩ්‍රොයින්ග්ස් වලට ගෙවීම් කරලා ඔයාට ඇකියුරේට් ඩ්‍රොයිං සෙට් එකක් මේකට ඇද ගැනීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ආකිටෙක්චරල් ඩ්‍රොයිං, ස්ට්‍රක්චරල් ඩ්‍රොයිං සහ ඔයාට 3D ඉමේජස් ටිකක් හදාගන්න පුළුවන් නම් ඔයාට අයිඩියා එකක් තියෙනවා. ඔයාගේ ගේ හදලා ඉවරුනාම කොහොමද මේ නිර්මාණය ඔයාට අවසාන ප්‍රතිඵලය ඔයාට දකින්න හම්බ වෙන්නේ? මොන විදිහේ ගයක්ද ඔයාට දකින්න හම්බ වෙන්නේ කියන එක 3D ඉමේජස් ටිකකුත් ඔයාට අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටේජ් ටික පහු කරාට පස්සේ ඩ්‍රොයින්ස් ටිකත් ඇන්දර පස්සේ ඔයාට පුළුවන් ඇකියුරේට් 100% හරියටම යන කොස්ට් එක BOQ එකකින් QS කෙනෙක්ගේ මාර්ගයෙන් හදාගන්න පුළුවන්. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ ආකිටෙක්ට්ගේ, ස්ට්‍රක්චරල් ඉංජිනේර්, QS මේ වගේ සෑහෙන පිරිසකගේ ඉන්වෝල්ව්මන්ට් එකක් මේකට අවශ්‍ය බව ඔයාට හිතෙන්න පුළුවන්. සමහරවිට ඔයාට ව්‍යාකූල වෙන්න පුළුවන් මේ වගේ පිරිසක් මම කොහොමද සම්බන්ධ කරගන්න කියන කාරණාව. ඒකට ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලා සර්ච් කරන්න, දන්න අයගේ යාළුවන්ගෙන් අහන්න, ඔයාගේ නෑදෑ හිත මිතුරන්ගෙන් අහන්න මේ විදිහේ දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන ආයතන ලංකාවේ තියෙනවා. මෙන්න මේ ආයතන වලට ඔයා කතා කරන්න. ආයතන කීපයකට ඔයා කතා කරන්න. කතා කරාම ඔයාට
අයිඩියා එකක් එනවා. ඔයාට අදහසක් එනවා මේගොල්ලන්ට මේ සම්බන්ධ එක්ස්පීරියන්ස් තියෙනවද? මේ විදිහේ රෙනෝවේෂන්ස් ඒගොල්ලෝ කරලා තියෙනවද කියලා අදහසක් ඔයාට එනවා. මේ විදිහට ඔයාගේ රෙනෝවේෂන් එක කරන්න ඔයා සැලසුම් කරනකොට ඔයාට හිතෙන්න පුළුවන් ටිකක් සංකීර්ණයි වගේ නේද? දැන් මේ හැමෝම ඔයා එකවර කොහොමද සම්බන්ධ කරගන්නේ? සමහරවිට ඔයාට කන්ටැක්ට්ස් නැති වෙන්න පුළුවන් මේ වගේ අය කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ කොහොමද ඒ අයව සම්බන්ධ කරගන්නේ කියලා ඔයාට අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍ය රෙනෝවේෂන් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙන ආයතන ලංකාවේ තියෙනවා. ඒ ආයතන වලට කතා කරන්න. ඒ ආයතන වලට කතා කරලා ඔයාට දැනගන්න පුළුවන් ඒ ආයතනයත් එක්ක ඔයාගේ රෙනෝවේෂන් එක කරනවා නම්, ඉදිකිරීම කරනවා නම් අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ස්ටෙප්ස් ටික යන්න ප්‍රොෆෙෂනල් අයගේ ඉන්වෝල්ව්මන්ට් එක කොහොමද කරගන්නේ? එහෙම නැත්නම් ඒ ආයතනය සතුව ඒ වගේ ප්‍රොෆෙෂනල් ස්ටාෆ් එකක්, එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් අයගේ ඉන්වෝල්ව්මන්ට් එකක් ඒ ආයතනය සතුව පවතිනවද? මෙන්න මේක ඔයා සැකහැර දැනගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ ආයතනයක් සම්බන්ධ කරගෙන ප්‍රොෆෙෂනල් සර්විස් එක ඒ ආයතනය through ඔයාට ගන්න හැකියාව තියෙනවා. එතකොට ඔයාට තනින් තනට යන්නේ නැතුව ඔයාට මේ අවශ්‍ය දේ මුල ඉඳන්ම, ඒ කියන්නේ නිවස පරීක්ෂා කිරීමේ ඉඳලා මම අර අවසාන වෙනකම්ම කියපු කාරණා වෙනකම්ම ඔයාට එකම කම්පැනි එකකින් එකම ෆර්ම් එකකින් ඔයාට මේ සර්විස් එක ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, අපි දැන් පොඩ්ඩක් ආපහු මතක් කරගමු. ඔයාගේ ගේ රෙනෝවේට් කරන්න යනවා නම්, වෙනස් කරන්න යනවා නම්, පිළිසකර කිරීමක් කරන්න යනවා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා 1 2 3 4 වශයෙන් අපි පොඩ්ඩක් මතක් කිරීමක් කරගමු. පළවෙනි දේ තමයි මේ වගේ රෙනෝවේෂන් එකක් කරන්න සුදුසු ආයතනයක් හෝ ඉංජිනේර කෙනෙක් හෝ ආකිටෙක්ට් කෙනෙක් ඔයා සම්බන්ධ කර ගැනීම. ඒ විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕනේ එයාලත් එක්ක සාකච්ඡා කරලා ඔබේ නිවස පරීක්ෂා කිරීමේ කටයුත්ත. මේක ඊටාම වැදගත්. මේ පරීක්ෂා කිරීමේ කටයුත්ත නැතුව මේ රෙනෝවේෂන් එකක් ඉස්සරහට ප්‍රොසෙස් කරන්න බෑ. මොකද ඒ ගැන අදහසක් ගන්න. ඔයාගේ ගේ කන්ඩිෂන් එක කොච්චර කාලයකට කලින් හදපු එකක්ද? මේ බිත්තිවල ශක්තිමත්භාවය කොහොමද? දැන් වහලේ තත්ත්වය කොහොමද? දැන්ට සමහර තැන් වලින් තෙමෙනවද? ඒ වගේම දිය සීරාව තියෙනවද පොළවේ? එහෙමත් නැත්නම් ජනෙල් දොරවල් ටික සම්පූර්ණයෙන් මාරු කරන්න වෙනවද? මෙන්න මේ වගේ දේවල් ඔයාට පරීක්ෂා කිරීමකින් තොරව අදහසක් ගන්න බෑ. හරි, ඒ දෙවෙනි කාරණාව. එතකොට දෙවෙනි ස්ටෙප් එකේදී ඔයා දැනගන්නවා මේ නිවස රෙනෝවේට් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. හරි, එතනින් ඉස්සරහට ගියොත් ඊළඟ ස්ටෙප් එකට ගියොත් මේ රෙනෝවේෂන් එකට ඔයාට ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක්ගේ ඉන්වෝල්ව්මන්ට් එක ඕනේද නැද්ද කියන කාරණාව. ඔයා ඒකත් සැකහැර අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි. හරි, ඒ විදිහේ ඉන්වෝල්ව්මන්ට් එකක් ඔයා තියෙනවා කියලා දැනගත්තට පස්සේ ස්ට්‍රක්චරල් ඉංජිනේරවත් සයිට් එකට ගෙන්නන්න ඕනේ, නිවසට ගෙන්නන්න ඕනේ. එතකොට ඉංජිනේරගෙත් අදහස් අරගෙන එයාගේ දැනුම ඔයත් එක්ක ෂෙයා කරගෙන මේකට මොකද්ද කරන්න ඕනේ කියලා අදහසක් ගන්නවා. ආකිටෙක්ට් ඉන්නවා, ස්ට්‍රක්චරල් ඉංජිනේර් ඉන්නවා. ඔයාගේ ඩිසයින් එක පටන් අරන් කරගෙන යනවා. කරගෙන ගියාට පස්සේ පුළුවන් නම් 3D ටිකක් ඉල්ල ගන්න, 3D images ටිකක්. එතකොට ඔයාගේ හදලා ඉවරනම කොහොමද තියෙන්නේ කියලා ඔයාට අදහසක් එනවා. right, drawing stage එක ඉවරයි. අපි ඊළඟ step එකට යන්න. එතනින් පස්සේ ඔයාට පුළුවන් QS කෙනෙක් සම්බන්ධ කරගෙන. එහෙමත් නැත්නම් මේ ආයතනයේම ඉන්නවා නම් QS කෙනෙක්, එයා හරහා QS හරහා ඔයාට 100% accurate cost එක ඔයාට, එහෙමත් නැත්නම් estimate එකක් ඔයාට හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ process එක ඔයා ගෙනියන්න ඕනේ. ඒ විදිහට මේ steps ටික ඔයා ගියාට පස්සේ ඔයාගේ ඔළුවේ තියෙන සම්පූර්ණ අදහස, ඔයාගේ ඩ්‍රීම් හෝම් එක නැත්නම් ඔයා වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඔයාට යථාර්ථයක් කර ගැනීමට ඉතාමත් පහසු වෙනවා. ඒකට හේතුව ඩිසයින් එක ඔයා දැනගන්නවා මේක වෙනස් වෙලා මෙන්න මේ විදිහට තමයි එන්නේ. මොකද අපි 3D ටිකකුත් අදගත්තා. එතකොට අපි දන්නවා මම බලාපොරොත්තු වෙච්ච විදිහට තමයි මේ සාලේ නිර්මාණය වෙලා තියෙන්නේ. ওই විදිහට ඔයාලට දැන් අදහසක් එනවා 3D එකත් එක්ක මේක තමයි දැන් මම හදලා ඉවරනාම මට දකින්න හම්බෙන්නේ. මට ලැබෙන්නේ මේ වගේ නිර්මාණයක් කියලා. ඒ වගේම ඔයා දන්නවා QS ගෙන් BOQ එක ඔයාගේ අතට ගත්තම cost estimate එක අතට ගත්තට පස්සේ ඔයා දන්නවා මේකට හරියටම ලක්ෂ 85ද යන්නේ. නැත්නම් 125ක් විතර යනවද? නෑ. මේ construction එකට හරියටම ලක්ෂ 177ක් යනවා. ටිකක් ලොකු renovation එකක් නම් සමහරට ලක්ෂ 200 300 යන්නත් පුළුවන්. සමහර ඒවා ලක්ෂ 20න් 30න් කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඔයා හරියටම දැනගන්නවා මෙන්න මේ ගාන තමයි මේකට යන්නේ කියලා. මෙන්න මේ අවස්ථාවේ ඔයා renovation එක start කරන්න සූදානම්. construction එක පටන් ගන්න. මේ ඉදිකිරීමේ කටයුතු පටන් ගන්න දැන් සූදානම්. මොකද documentation ඔක්කොම හරි, drawing එක හරි, BOQ එක හරි. මම හැමදාමත් කියන වගේ ඕනම විදිහේ ඉදිකිරීමකට contract agreement එකක්, කොන්ත්‍රාත් ජීවිසුමක් ඉතාමත් වැදගත්. ගැටලුවක් නැතුව, ප්‍රශ්නයක් නැතුව ඉතාමත් සාර්ථකව ඉදිකිරීම අවසන් වෙනකම්ම කරගෙන යන ඔයාලට හැකියාව තියෙනවා. ඒ නිසා ලෝයර් කෙනෙක්ගේ help එකක් ඇතුව අනිවාර්යයෙන්ම contract agreement එකක් sign කරන්න. එතනින් පස්සේ ඔයාලට සාර්ථකව කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා.
තව විශේෂ දෙයක් කියන්න තියෙන මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් සමහර අවස්ථාවලදී ස්ට්‍රක්චරල් ඉංජිනියර් එහෙමත් නැත්නම් මේකේ ශක්තිමත් භාවය පිළිබඳව ඔයාව දැනුවත් කරන නිලධාරියා ඔයාගෙන් සමහර අවස්ථාවල ඉල්ලීම් කරනවා. ඒ වගේ ඉල්ලීමක් වෙන්න පුළුවන් ඔයාට NBRO වගේ ආයතනයකින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වගේ තැනකින් ස්ටැබිලිටි රිපෝට් එකක් ඔයා මේකට ගන්න ඕනේ වගේ දෙයක් එයා යෝජනා කරනවා. එයා සජෙස්ට් කරනවා. ඒ වගේම තමයි එයා සජෙස්ට් කරනවා මේ පරණ බිත්ති ශක්තිමත් මදි අලුතෙන් බිත්තියක් හදලා මේකට කොලම්ස් දාලා තමයි මේක කරන්න ඕනේ කියලා. මේ වගේ ස්ට්‍රක්චරල් එන්ජිනියර්ගේ යෝජනා එයාගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කළ යුතුමයි. ක්ලයන්ට් විදියට පාරිභෝගිකයා විදියට ඔයා විතරක් නෙමෙයි මේ කොන්ත්‍රාත් එක බාර ගන්න කොන්ත්‍රාත්කරු කොන්ත්‍රාත් ආයතනයත් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් එන්ජිනියර්ගේ ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කළ යුතුමයි. මේක තමයි ඉතාමත් වැදගත් කාරණාව. මොකද රෙනොවේෂන්ස් ගොඩක් අය කරනවා. සමහර වෙලාවට කිසිම අදහසක් නැහැ මේකට දාන කම්බි මොනවද කොලම්ස් එහෙම දාන්න පුළුවන්. අර බිත්ති ශක්තිමත් භාවයේ ඇතිද මේක දැම්මොත් කඩන් වැටෙයිද නැද්ද? එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ කොච්චර කාලයකට? ඔයාලා ලක්ෂ 50කට හරි වීදම් කරනවා නම් ලක්ෂ 100ක් 150ක් සමහරු 200 300 වීදම් කරනවා රෙනොවේෂන් වලට. හැබැයි ඒ වීදම් කරන එක ඔයා කොච්චර කාලයක ආයෝජනයක්ද? මේක මම අවුරුදු 15කින් පස්සේ ආයෙ වෙනස් කරනවා. එහෙම නැත්නම් සමහරු කියන්න පුළුවන් නෑ මේ වීදම් කරන එක මම කෙලින්ම අවුරුදු 30ක් 35ක් යනකම් වෙනස් කරන්නේ නෑ. මේක ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ නිසා ඔයා වීදම් කරන රුපියල පවා වැඩකට නැති වෙනවා. ඒ වගේ ප්‍රොෆෙෂනල් අයගේ ඉන්වෝල්ව්මන්ට් එකක් නැතුව ඒ ඉන්වෝල්ව් වුණත් එයාලා කියන දේ ඔයාලා අහන්න නැතුව ඔයාට ඕන දේ හරි කොන්ට්‍රැක්ටර්ට ඕන දේ හරි කරොත් ඔයා විතරක් නෙමෙයි කොන්ට්‍රැක්ටර්ත් අමාරු වැටෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න රෙනොවේෂන් එකක් වුණත් අලුත් දෙයක් හදනවා වුණත් ඒ ප්‍රොෆෙෂනල් අයගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් එයාලගේ දැනුම ඔයාලා ෂෙයා කරාට පස්සේ ඒවා වෙනස් කරන්න යන්න එපා කිසිම හේතුවකින්. මොකද ඔයාම තමයි අන්තිමට අමාරු වැටෙන්නේ. හරි. එහෙමනම් දැන් ඔයා දැනගත්තා ඔයාගේ රෙනොවේට් කරන්න යනවා නම් වෙනස් කරන්න යනවා නම් යන්න ඕනේ වැඩපිළිවෙල මොකද්ද? ස්ටෙප් 1 2 3 4 5 වශයෙන් ඔයා යන්න ඕනේ විදිය මොකද්ද? කාවද ඔයා හම්බ වෙන්න ඕනේ? කාගේ සර්විස් එකද ගන්න ඕනේ? මොන වගේ අයද මේකට ඉන්වෝල්ව් කරන්න කියලා දැන් ඔයාලට පැහැදිලි අදහසක් තියෙනවා. ඉතින් මම හිතනවා වෙනද වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් හැමෝත් එක්කම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද මේ දේ ගොඩාක් අයට මෙච්චර මම කතා කරලාද වීඩියෝ 200කට කිට්ටුව channel එකේ මම මේ විදියට පැහැදිලි කිරීම කරලා තියෙනවා. මේ කොච්චර කරත් අන්තිමට කරපු වීඩියෝ එක යටිනොත් කමෙන්ට්ස් කීපයක් දාලා තිබුණා. ඇත්තටම ස්ට්‍රක්චරල් ඩ්‍රෝයින් එකක් කියන්නේ මොකද්ද? ස්ට්‍රක්චරල් ප්ලෑන් එක ඇතුළත් වෙන්න ඕනේ මොනවද? එතකොට මේ වගේ දෙයක් අපි කරගන්නේ කොහොමද කියලා සමහර අයට අදහසක් නැහැ. ඇත්තට මම ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද ඒ අවබෝධය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය විදිහට අපිට තිබුණට ඒ දැනුම අපිට තිබුණට එක්ස්පීරියන්ස් එක තිබුණට ගයක් හදන්න සමහරවිට ඔය ජීවිත කාලෙටම එකපාරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට එකපාරට මේ කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අහන එක හොඳයි. ඒ විදිහට කමෙන්ට් කරන්න මම පුළුවන් තරම් රිප්ලයි කරන්න උත්සාහ කරන්නම්. අධික වැඩ රාජකාරී මැදේ වුණත් පුළුවන් අවස්ථාවල මම රිප්ලයි කරන්නම්. ඒ නිසා ප්‍රොෆෙෂනල් අයගේ සර්විස් එක අරගෙන ඔයාගේ ඉදිකිරීම හිස්සිඩම වෙන්න පුළුවන්, රෙනොවේට් කරන්න වෙන්න පුළුවන්. ඕනම දෙයක් කරනකොට ඔයා ප්‍රොෆෙෂනල් සර්විස් එක අරගෙන ඒගොල්ලන්ගේ අදහස් උදහස් අරගෙන එයාලගේ ගයිඩ්ලයින් එක අරගෙන ඔයාගේ ඉදිකිරීම කරන්න වගේ බලා ගන්න. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රසක් එක අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් අපි හම්බ වෙමු. ඔයාට ගනුජය YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගත්තාම මේ වගේම දාන වැදගත් වීඩියෝස් ඔයාට දාපු සැනින්ම බලන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා subscribe කරලා notification bell එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම Grand Engineering Private Limited කියන්නේ කවුද කියන එක grandengineering.com website එකට ගියාම ඔයාට දකින්න බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේ වැදගත් තොරතුරු රසක් ඊළඟ එපිසෝඩ් එකේ ආයෙත් අපි මුණ ගැහෙමු.